හයි! අද වීඩියෝ එක නම් මගේ ජීවිතේ ටිකක් විශේෂ වීඩියෝ එකක්. විශේෂ කිව්වට ඇත්තටම ටිකක් දුක හිතුණු දවසක වීඩියෝ එකක්. අද තමයි මගේ ලැබ් එකේ අන්තිම දවස. ඊළඟ දවසේ තමයි මගේ ග්‍රැජුවේෂන් එක තිබ්බේ. ඇත්තටම මම කැමැත්තෙන් තමයි මේ එදා මගේ අන්තිම දවස කරගත්තේ ලැබ් එකේ. ඒක නිසා මම දුක් වෙන එකේ ලොකු තේරුමක් නැහැ. මොකද මමම තමයි උමනාවෙන්ම ලැබ් එකෙන් අයින් වුනේ. ඒ වුණාට අපි ඕනම තැනක ලොකු සාමාන්‍යයෙන් කාලයක් හිටියට පස්සේ අපිට ඒ තැනත් එක්ක අපි දන්නේම නැතුව අපි හිතින් ඒ තැනට බැඳෙනවා. ඒ තැන ඉන්න මිනිස්සුත් එක්ක, ඒ වටපිටාව එක්ක, හැමදේම එක්ක. මම නම් එහෙමයි. ඉතින් එදා තමයි මම මගේ ලොක ඔක්කොම අස් කරපු දවස. මේ දෙන්නේ මගේ තීසිස් එක අපි ඩිෆෙන්ස් එකට කලින් ප්‍රොෆෙසර්ස් ලාගේ අතට දෙනවනේ රිවිව් කරන්න. එහෙම print කරපු ඒවා. එතකොට ඔය තියෙන්නේ මම රිසර්ච් papers කියවපු ඒවා රිවිව් ප්‍රසන්ටේෂන් වලට බලන්න papers කාලා තියෙන්නේ. මට පුරුද්දක් තියෙනවා කොච්චර මගේ මේ iPad එක තිබුණත් මට ඒකෙන් කියවනවට වැඩිය අර අතට මැටීරියල් එකක් ඕනේ. මේ highlight කර කර කිව්වත් මම හිතන්නේ අපි A level කාලේ මේ උච්චර දියුණු තාක්ෂණයක් තිබ්බේ නැහැ නේ. අපි කොළ print කර කර එහෙමනේ පාඩම් කරේ. ඒ පුරුද්දම වෙන්නේ නැති. ඔය තියෙන environmental chemistry එක subject එකක තඩි පොතක් මේ අපේ ප්‍රොෆෙසර්ගේ subject එකක්. ඒකේ කොහොම හරි පළවෙනියා වුණේ මම ඒකේ subject එකේ මේ marks වලින්. මට ඒක නිසා ඒ පොත මේ low by VC කරන්නත් ඒ නිසා මම ඒක ගෙදර අරන් ආවා. කොහොමත් environmental chemistry කියන්නේ මම ආසම subject එකක්. මම ලැබ් එකට ආවේ හරියටම 2024 8 වෙනි මාසේ 26 වෙනිදා. මම දැන් ලැබ් එකෙන් අයින් වෙන්නේ 2026 8 වෙනි මාසේ 20 වෙනිදා. ඊළඟ දවසේ තමයි මගේ ග්‍රැජුවේෂන් එක තිබුණේ. එදා මට කට්ටිය කතා කළා කට්ටියත් එක්ක කැම කන්න යන්න. හැබැයි මට ඕන වුණා අර හැමදාම මම ගිහිල්ලා පුරුදු පරිදි මේ කැම කන්න විදිහක් තියෙනවනේ. අන්න ඒ විදිහට කැම කන්න ඕන වුණා. අන්තිම පාරට ඉතින් ආයේ අපි කැෆෙටේරියා වලට ඇවිල්ලා ඉතින් කැම ගන්නේ නැහැනේ. ඒ නිසා මම ඒ විදිහට ගිහිල්ලා තනියෙන් කැම කාලා ඉතින් මගේ ගෙවුණු කාලේ රිසර්ච් එකේ ඔය එක්ස්පෙරිමන්ට් අවුල් වෙද්දි දුක් වෙවි කැම කාපුවා. කවුරු හරි මොනවා හරි කිව්වම අඬාට කැම කාපුවා. ඒව මතක් කර කර මම ඉතින් ඒ දවස් තනිකරම ඒවට තමයි වෙන් කළම තිබුණේ. පෞගිය ගත කරපු කාලේ මං මෙච්චර දුර ආපු හැටි මං ඒව දරාගත්ත හැටි ඇත්තටම දරා ගැනීම වලින් විතරයි මේ අවුරුද්ද එක පිරීලා තිබුණේ. පුදුමයි මටම පුදුමයි මවද මේ දැන් මේ වෙනකන් මේ දුර ආවේ කියලා හිතෙන වෙලාවකට ඇත්තටම. එදා දකින හැමෝම මේ අහනවා ඔයාගේ අන්තිම දවස නේද? ඔයා යනවනේ නේද? අර එහෙම අහනවා. එහෙම අහනකොට හරිම awkward. එදා හවස ලැබ් සෙමිනාර් එකක් තිබුණා. ඉතින් එදා තමයි මගේ අන්තිම ලැබ් සෙමිනාර් එක. මම මොකුත් ප්‍රසන්ට් කරන්න නෑ. මොකද මගේ ටාස්ක් එක තිබ්බේ මේ මැනුවල් එකක් හදන්න තිබ්බේ අපි පාවිච්චි කරපු software වල. කොහමද මම ලැබ් එකේ නැති වුණත් සමහර විට මාව මතක් කර සමහර විට බනින්නත් ඉඩ තියෙනවා. හොඳ කියන්නත් ඉඩ තියෙනවා. ගයිඩ් එක පාවිච්චි කරන අලුතෙන් එන ළමයි ලැබ් එකට. ඒකත් මම එදා උදේ වෙනකොට සබ්මිට් කරලා ඉවර කළා. ඊට පස්සේ ඉතින් ඔක්කොම අස් කරලා ලැබ් සෙමිනාර් එකටත් ගිහිල්ලා එයාලා එදා රෑ අපි ඩිනර් එකකට ගියා කට්ටිය හැමෝම. මම්මට බඩු තියෙන නිසා මේ ගෙදර ගෙන යන්න මම බොහොම අමාරුවෙන් තමයි මේ එයාලගෙන් කොහොමරි ගැලවුනේ. මොකද මේ ඒක තියෙන්නෙම මේ අයින් වෙලා යන කට්ටිය හින්දා. මොකද තව දෙන්නෙක් යනවා. මට එන්න කියලා කොහොම හරි මම ඉතින් හෙට ග්‍රැජුවේෂන් එකත් නිසා උතන ඉතින් ගිහිලා ගොඩාක් රෑ වෙනවා. එපාර අන්තිම දවස නිසා වෙලාසනින් එන්නත් බෑ. ඒක නිසා මම ඒක කොහොම හරි මග ඇරියා. එදා හස්බන්ඩ් ආව මාව ගන්න. හස්බන්ඩ් ඉතින් කියනවා ඔයාට මතකද ඔයා ලැබ් එකට ආපු පළවෙනි දවසේ ඉදත් එයා එතනින්ම මාව බස්සලා ගියා. මම බයෙන් ගියේ මොන වගේ කට්ටිය හම්බෙයිද දන්නේ නැහැ කියලා. මම පොඩක් අන්තිම ටිකේ මම ගොඩක් ආදරේම කරන ලැබ් මේට්ස්ලත් එක්ක ටිකක් ඩිස්ට්‍රැක්ට් වෙලා ඉන්න බැලුවා. මොකද මට ඕන උනේ නැහැ මේ ගොඩක් ඉමෝෂනල් වෙන්න අන්තිම දවස් ටිකේ. ඒ වුණාට ඒක අනිත් පැත්ත ගැහුණා ග්‍රැජුවේෂන් එක දවසේ. ගෙදර ආවට පස්සේ මගේ කම්පියුටර් එක ඔක්කොම සෙට් කරලා දුන්නේ අපේ ක්ලවුඩි තමයි. හස්බන්ඩ්ට මේ ඔක්කොම උපදෙස් දුන්නේ කරන විදිහ ගැන. මේ පේනවනේ ඔයාලට. එහෙනම් ඊළඟට ග්‍රැජුවේෂන් වීඩියෝ එකෙන් හම්බෙමු. ගිහින් එන්න. අන්‍යම්.